මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ලංකාවේ ඔයාලගේ NFC supported mobile phone එකට Google Wallet එක download කරලා Bybit එහෙම නැත්නම් Trust card activate කරගන්නේ කියලා. මුලින්ම කියන්න කැමතියි පහළ තියෙනවා මගේ Bybit card link එක. ඒකෙන් ගිහලා Bybit card එක ගන්න. පල්ලෙහා තියෙනවා මගේ Trust card link එක. ඒකෙන් ගිහලා Trust card එක ගන්න. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම Bybit College YouTube channel එක subscribe කරන්න. හරිනේ. හරි. දැන් අපි ඔයා මේ වීඩියෝ එක හොඳට බලන්න ඕනේ. මේක හොඳට බලලා මේක අනිවාර්යයෙන්ම හරියන විදිය කොහිම තැනකදීවත් මේ අනාගන්න එපා නැත්නම් ආයෙ මුලින්දන් කරන්න වෙනවා. ඒක සෑහෙන අමාරු වෙනන්නේ. හරි. දැන් ඔයා ගිහිල්ලා ඔයාගේ මොබයිල් ෆෝන් එක ඔයා ඩබල් චෙක් කරන්න NFC තියනවාද කියලා. එහෙම චෙක් කරගන්නේ ඔයාගේ නොටිෆිකේෂන් පැනල් එකේ NFC කියලා තියෙනවා. නැත්නම් NFC කියලා settings වල සර්ච් කරුවාම එහෙම ඔප්ෂන් එකක් පෙන්නනවා. හරි. දැන් Google Play Store එකට යන්න. Play Store එකට ගියාම ඔයාට පේනවා Google Wallet කියලා search කරන්න. එහෙම කරපුවම මේ වගේ looking for Google Wallet, this app isn't available on Google Play in your region. හරි. දැන් මේක හදාගන්න විදිය තමයි බලන්න ඕනේ. හරි. ලංකාවට Google Pay support එක නැහැ. Play Wallet එක support එක නැහැ. ඒ හේතුව තමයි ලංකාවේ ඉතින් බැංකුව වලට නැහැ නේ card. ඒ වුණාට අර අපේ ලංකාවේ cryptocurrency cards වැඩනේ. ඒක මේගොල්ලෝ දන්නේ නැහනේ. ඒක තමයි දීලා නැත්තේ. ඒගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා අනිවාර්යෙන් Google Play Wallet එක දෙනවා. හරි. දැන් අපි කරන්න ඕනේ VPN එක download කරගන්න. ඔයාදී දැන් තියෙනවනේ එහෙම තවන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකට මේ ඕන country එකක් නෙමෙයි කියන්නේ. හිතමුකෝ US UK වගේ හොඳ country වල තමයි log වෙන්න ඕනේ. VPN කියලා search කරපුවම මම නම් මේ recommend කරනවා secure VPN safe internet කියලා. ඒක නම් හොඳයි. ඕපන් කරන්න. ඕපන් කරයින් පස්සේ කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරයින් පස්සේ Play Store එක ඕපන් කරන්න. ඒක ඕපන් කරලා create a new account with region set to VPN country. ඒ කියන්නේ ඔයා Play Store එකට යන්න. ඒකට ගිහිල්ලා VPN එක දැන් ඔන්නේ. ඔයා ගිහිල්ලා මෙන්න මෙතන ක්ලික් කරන්න. හරිනේ. එතන ක්ලික් කරයින් පස්සේ මෙහෙම එනවා. මෙතන drop down menu එක මේව කරන්න. මෙතන add another account යන්න. create account යන්න. VPN එක දාගෙනමයි කරන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. create account යන්න. එහෙම ගියයින් පස්සේ ඔයාගේ ක්‍රියේට් කරන්න නෝමල් විදියට. ඒකට ඉතින් මම කියලා දෙන්න ඕනේ නැහැ. ඕනම කෙනෙක්ට තේරෙනවා Google account එකත් VPN එක දාගෙන ෆෝන් එක හරහා කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. හරි. ඊට පස්සේ sign in with Google account you just created. හරිනේ. ඔයාගේ Google account එකේ ගිහිල්ලා මෙහෙමයි. ඔයා Google account එකට ගිහිල්ලා අර අපි ක්ලික් කරේ අපේ රූපේ ඒකට ගහලා අනිත් account එකට යන්න. ඒකට ගියාම ඔයා search කරන්න ඕනේ accept කරන terms and conditions වල Play Store එකේ. ඊට පස්සේ Google Wallet කියලා search කරන්න. එතන අනිවාර්යයෙන්ම පෙන්නනවා Google Wallet එක. අනිවාර්යයෙන්ම මතක් තියාගන්න VPN එක දාගෙනම කරන්න නැත්නම් හරියන්නේ නැහැ. download කරයින් පස්සේ කිසිම අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ Bybit card එක නැත්නම් Trust card එක activate කරගන්න පුළුවන්. ඔයාලා Bybit card එක හදලා නැත්නම් තාම Google අපේ ලංකා card වලට හොයන්නේ නැහනේ. Bybit card එකයි Trust card එකයි Payoneer card එකයි Red Dot Pay card එකයි වැඩ. ඒ card හතරේම links මම පල්ලෙහා drop down menu එකේ දාලා තියෙනවා. ඒ වලින් යන්න මටත් උදව්වත් ඔයාටත් හොඳයි. Red Dot Pay card එක හැදුවොත් $5 නිකන් හම්බ වෙනවා. ඒක මම ඒ කියන්නේ මගේ link එකෙන් ගියාම තමයි referral link එකකින් ගියාම හම්බෙන්නේ. Trust card එකෙන් එහෙම මට උතුත් හම්බෙන්නේ නැහැ. උනත් my link එකකින් යන්න. Bybit card එකෙන් ගියාම ඔයා $100 පළවෙනි දවස් 10 පළවෙනි දවස් 15 ඇතුළත වියදම් කරලා $20ක් හම්බ වෙනවා ඔයාට. දවස් 15 ඇතුළත වියදම් කරලා Bybit card එකෙන්. හරි. එහෙනම් මම ගියා Bybit College YouTube channel එක subscribe කරන්න like කරන්න. මට subscribers 1000 මේ මාසේ අන්තිම වෙන්න ඉස්සෙල්ලා ඕනෙමයි. හරි එහෙනම්. I see ya.